කවුද කැමති ඉතින් ප්‍රෝටීන් තියෙන බෝල් එකක්ම බොන්න තියෙනව නේද? අපි අද හදමු ප්‍රෝටීන් පිරිච්ච රස සුප් එකක්. මුලින්ම අපි බ්‍රොකෝලි ටික චූටියට කපා ගන්න ඕනේ. සුදු ලුණු චූටියට කපා ගන්න ඕනේ. තව බීලුණු ගෙඩි භාගයකුත් චූටියට කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපිට ඕන වෙනවා මේකට තව චිකන්. චිකනුත් පොඩි පොඩි කෑලි වලට කපලා තමයි අපි මේ සුප් එකට ගන්නෙ. පෑන් එකක් ලිපේ තියලා ඒකට සුදු ලුණුයි බීලුණුයි දාන්න. ඒක චුට්ටක් බැදෙනකොට චිකන් ටික එකතු කරලා ලුණු ටිකකුත් එකතු කරන්න. ඊට පස්සේ බ්‍රොකෝලි ටික එකතු කරන්න. මේ වෙලාවේදී අපි සුප් එකට ඕන කරන වතුර ටිකත් එකතු කරනවා. සුප් එක ටිකක් තැම්බුණාට පස්සේ අපි කිරි කෝප්පෙකුත් එකතු කරලා ඔරිගානෝ ටිකකුත් එකතු කරා. මම මේ සුප් එක ඊට පස්සේ බ්ලෙන්ඩ් කරලා ගත්තේ. එතකොට මෙන්න මේ වගේ තික් ක්‍රීමි සුප් එකක් හැදෙනවා. ටෝස්ට් කරපු පාන් එක්ක නම් මරු හොඳේ.